සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් හදවතින්ම ඔයාලා හැම කෙනෙක්ටම ඊශ්‍රායල් සීනේ සැබෑ වෙන්න කියලා අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වුණේ ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්න හේතුව තමයි මට මේ දවස් ටිකේම ලොකුවටම වැඩ තිබුණා අපේ ෆැක්ටරි එකේ ඒක නිසා වීඩියෝ එකක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ ඊශ්‍රායල් මෙහාට එන්න බලාපොරොත්තු වෙන ඔයාලට වැදගත් වෙන කරුණු රාශියක් කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොටත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා ඊශ්‍රායල් රාජ්‍යයට යන්න ඉන්න අයට ඒක නිසා හැමෝම සූදානමින් ඉන්න ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ ඇප්ලයි කරපු හැම කෙනෙක්ටම එනවා එතකොට මෙහාට එන්න නම් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ සම්මුඛ පරීක්ෂණ රජය හරහා යනවා නම් සම්මුඛ පරීක්ෂණ ටික සමත් වෙලා ඒ process එක හරියට කරගන්න ඕන අනිවාර්යෙන්ම ඒක හොඳට මතක තියාගන්න process එකේ හිටපු අය දන්නවා දැන් මේක වෙන්නේ කොහොමද කියලා application එක දාන්න තියෙන්නේ රජයේ website එකෙන් slbap.lk කියන website එකෙන් තමයි application එක දාගන්න වෙන්නේ ඒක දාගන්න විදිය මම වීඩියෝ ඕන තරම් කරලා තියෙනවා බලන්න පුළුවන් application එක දාගන්නේ කොහොමද job එකකට apply කරන්නේ කොහොමද එතකොට ඉදිරියේදී නැවත ජොබ් ඒවා එනවා. ඒක නිසා ඒකට ඇප්ලයි කරන්න බලන් ඉන්න අය සූදානමින් ඉන්න මේ මාසේ වෙබ් එක ඕපන් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ අවස්ථාව ඔයාලට තියෙනවා. ඉක්මනින්ම රැකියා කාණ්ඩයකට ඉල්ලුම් කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒක නිසා රජය හරහා යන අයට ලොකු අවස්ථාවක් තියෙනවා. ඊටා කුඩා මුදලකට ඊශ්‍රායල් රාජ්‍යයට යන්න පුළුවන්. ලොකු මුදලක් වැය කරන්නේ නැතුව ලොකු පඩියකට ලොකු සැලරි එකකට ලක්ෂ 7ක 8ක ඊටත් වඩා සැලරි ගන්න අය මෙහි ඉන්නවා. හොඳ සැලරි ගන්න අය. ඒක නිසා හොඳ රටක් ඊශ්‍රායල් කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න කොහොම හරි මේ රටට එන්න. එතකොට ඒක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අයගේ ගොඩක් අය ඉංග්‍රීසි පාඨමාලාව නිසා හැලෙනවා හේතුව පාඨමාලා කරලා නැහැ. කිසිම අයෙක් පාඨමාලා කරන්නේ නැතුව ඉදිරිපත් වෙලා සම්මුඛ පරීක්ෂණ වලට 70%ක වගේ පිරිසක් මේ වෙනකොට රිජෙක්ට් වෙලා තියෙනවා. ඒක නිසා ඒ අංශවලින් නැවත වෙබ් එක ඕපන් වෙනවා. මොකද අවශ්‍ය පිරිස තෝරා ගැනීමට නොහැකි වෙලා තියෙන හේතුව මෙයාලගේ වෘත්තීය සුදුසුකමක් නැහැ. ඉංග්‍රීසි පාඨමාලා හදාරලත් නැහැ. ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඒ හේතුව නිසා. ඒක නිසා ඒ අංශවලින් නැවත වෙබ් එක ඕපන් වෙනවා බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම මේ මාසයේ අවසානයේ අනිවාර්යෙන් වෙබ් එක ඕපන් වෙනවා. ඒ වගේම ලබන මාසයේ මුල. එතකොට ඊශ්‍රායල් රැකියාවකට ඉල්ලුම් කරන්න ඉන්න අයට ඔන්න අවස්ථාවක් තියෙනවා නැවත වෙබ් එක ඔස්සේ ඉල්ලුම් කරලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දාගන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් දාගන්න ඩේට් ටයිම් මම අනිවාර්යෙන් වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම් එතකම් බලාගෙන ඉන්න ටච් එකේ ඉන්න ඔයාලට පුළුවන් මෙන්න මේ අවස්ථාව උදා කරගන්න. එතකොට ඊශ්‍රායල් රැකියාවක් කියන්නේ මොකක්ද? එතකොට මේ ඊශ්‍රායල් රැකියාවක් කියන්නේ කොමක්ද කියලා කිව්වොත් ඊශ්‍රායල් කියන්නේ අංශ ගණනාවකින් රැකියා කාණ්ඩ විවර වෙනවා. හොටෙල්, ඉදිකිරීම්, නිෂ්පාදන, වාණිජ සේවා, යටිතල පහසුකම් ඒ වගේ අංශ ගණනාවකින් වෙබ් එක ඕපන් වෙනවා. එතකොට මේ වෙනකොට හොටෙල් අංශයේ සියලු අවන්හල් වල අංශයේ හිටපු සියලු දෙනාට ඇප්ලිකේෂන් එතකොට යාලට ඇග්‍රීමන්ට් ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදන අංශයේත් එහෙමයි. ලොකු පිරිසකට දැන් ඇග්‍රීමන්ට් ලැබෙමින් පවතිනවා. යටිතල පහසුකම් විතර පොඩි බ්‍රේක් එකක් තියෙනවා. යාලටත් එනවා. ඉදිකිරීම් මේ වෙනකොට ඉදිකිරීම් අංශ වලට එනවා ටයිල් මේසන් ඒ අංශ වලට දැන් ලැබෙමින් පවතිනවා ඇග්‍රීමන්ට්. එතකොට ඉදිරියේදී යටිතල පහසුකම් අංශයටත් අනිවාර්යයෙන්ම ලැබෙවි. ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලටත් අවස්ථාව උදා වෙයි. ඉදිරියේදී නව රැකියා කාණ්ඩ ගණනාවක් බිහි වෙන්න තියෙනවා. එතකොට ඒ අංශ වලට ජල සැපයුම් අංශයට ඒ වගේම බර වාහන යන්ත්‍ර ඒ වගේ වැනි අංශ වලටත් ඉදිරියේ දෙන්න ඉඩ තියෙනවා. සූදානමින් ඉන්න ඒ සුදුසුකම් තියන අය ඉල්ලුම් කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. හැම කෙනෙක්ගේම ජීවිත සාර්ථක කරන්න පුළුවන් හොඳ රටක් තමයි මෙහි ඊශ්‍රායල් කියන්නේ. මෙහාට එනවා නම් ඔයාලගේ ජීවිතේ ફોකස් එක තියාගන්න කැපවීමක් තියෙන්න ඕනේ. මේ ටික කාලයක් පොඩි කාලයක් කැපවීමක් කරලා ඔයාගේ වෘත්තීය සුදුසුකම අනුව ඒ වගේම ඉංග්‍රීසි ටික හරියට හදාගන්න. ඉංග්‍රීසි ටිකෙන් තමයි ඔයාලා පාස් ෆේල් කරන්නේ ගොඩක් අය. ඒක නිසා හීබ්‍රු භාෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලට සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්න. සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ටික. ඒක නිසා ඉංග්‍රීසි හදාගන්න මාස් සර් කෙනෙක් ඔයාලට සම්බන්ධ කරලා දෙන්නම්. ඒ දුරකථන අංකයට අමතලා මේක රජයේ ලියාපදිංචි ආයතනයක් කිසිම ගැටලුවක් නැහැ. කෝස් එක කරගන්න සර්ගේ 50 දැන් 3 වෙනි බැච් එක වගේ යන්නේ. එතකොට ඔයාලට ජොයින්ට් වෙලා කරගන්න පුළුවන්. කෝසස් එක ඊශ්‍රායල් ફોකස් කරලම කරන කෝසස් එකක්. ඒක නිසා හරිම ලේසි. ඔයාට දැනුම හදා ගන්න පුළුවන්. ඒ වගේම වටිනා සහතිකයක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පේස් කරන්න මේ ඉන්ටර්විව් වලට ඔයාලගේ හැකියාව පෙන්නලා ඔයාගේ වෘත්තීය සුදුසුකම් පෙන්නලා ඉක්මනින්ම ඊශ්‍රායල් රාජ්‍යයට යන්න පුළුවන් හැකියාව හොයා ගන්න පුළුවන්.
දෙයක් තමයි රාජ්‍ය හරහා යනවා කියන්නේ. ඔයාලා දන්නවා ප්‍රයිවට් ආයතන වලින් ගියොත් ලක්ෂ 30 40 45 ඉල්ලනවා. මේ ළඟදී පාර්ලිමේන්තුවේ කිව්වා ලක්ෂ 20කට වඩා දෙන්න එපා. ඊට වඩා වැඩි ගන්න. ඒ කියන්නේ පඩිය වගේ දෙගුණයක් තමයි අය කරන්න පුළුවන්. පඩිය වගේ දෙගුණයක් කියන්නේ ලක්ෂ 18ක් 20ක් ඔය වගේ අතරනේ. එතකොට ඔය අතර ඉල්ලුවොත් පමණයි දෙන්න ඕන කියලා කුමක් වුණත් ඒජන්සි වලින් ඔය දේ ඇත්තටම නියාමනය වෙන්නේ නැහැ. කුණව කරත් ඕක කට වචනෙට පාර්ලිමේන්තුව ඇතුළේ කිව්වට ඒ අදාළ අංශ වලින් හොයලා බලන්නෙත් නැහැ. ඒක නිසා ඔයාලා උපරිම උත්සාහ කරන් රජය හරහා යන්න. රජය හරහා යන එකේදී පොඩි ඩිලේ එකක් තිබුණත් ඔයාලට පොඩි මුදලකට ලක්ෂ 7කට වගේ 7ක් වගේ ඇතුළත පොඩි ඒ කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. ඒක ලක්ෂ 7ක් 8ක් කියන්නේ ලොකු ගාණක්. ලක්ෂ 40ත් එක්ක 40 50 වගේ බලද්දි මේක පොඩි ගාණක්. එතකොට ඒ ගාණ වීදම් කරගෙන ඔයාලට රට යන්න පුළුවන්. ඊශ්‍රායල් යන්න පුළුවන්. ඔයාලා සම්මුඛ පරීක්ෂණ ටික හරියට සමත් කරගත්තොත්. ඒක නිසා ඔන්න වෙබ්සයිට් එක හරහා ඉල්ලන්න ඉන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා ඉදිරියේදී ඉල්ලුම් කරන්න. නැවත මම අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්නම්. එතකන් අද දවසට නවතිනවා හැම කෙනෙක්ටම ඊශ්‍රායල් සීනිය සැබෑ වෙන්න කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.